දැන් හොඳට අහන්න. අපි ආදායම් බදු ගණනය කරන්නේ බදු අය කළ හැකි ලාභය මත. මොකද මං කිව්වේ අපි ආදායම් බදු ගණනය කරන්නේ බදු අය කළ හැකි ලාභය මත. බදු අය කළ හැකි ලාභය. අපි ආදායම් බදු ගණනය කරන්නේ බදු අය කළ හැකි ලාභය මත. බදු අය කළ හැකි ලාභය ගණනය කරන්න නම් අපි මෙතනට තව දේවල් දෙකක් ගලපන්න ඕනේ. හොඳට අහන්න. මේක වැදගත්. මෙතන මේ ලාභය ඇවිල්ලා තියෙන්නේ ක්ෂය වීම වලට පෙරනේ. අපි හරි විදිහට නම් ලාභය ගණනය කරනකොට මං කිව්වා අපි ලාභය ගණනය කරන්නේ කොහොමද? ආදායම් වලින් අඩු කරනවා වියදම් ටික. මුළු ආදායම් වලින් මුළු වියදම් ටික අඩු කරන්න ඕනේ. හරිද? හැබැයි දැන් අපි ලාභය ගණනය කරලා තියෙන්නේ ක්ෂය වීම නැතුව. නේද? හැබැයි ක්ෂය වීම කියන්නේ වියදම. එහෙනම් අපි ඒකත් ගලපන්න ඕනේ. හැබැයි බදුකරණයේදී හොඳට අහන්න බදුකරණයේදී ක්ෂය වීම වලට කියන්නේ අපි වෙන වචනයක්. ක්ෂය වීම පොඩක් වෙනස් වෙනවා. අපේ ගිණුම්කරණයේදී වගේ නෙමෙයි බදුකරණයේදී ක්ෂය වීම වල යම්කිසි වෙනස්කමක් තියෙනවා. හරිද? හොඳට අහන්න. ගිණුම්කරණයේදී accounting වලදී අපි පාවිච්චි කරන වචනය තමයි ක්ෂය වීම කියන්නේ. හැබැයි බදුකරණයේදී taxation වලදී අපි පාවිච්චි කරන වචනය තමයි ප්‍රාග්ධන දීමනාව. ප්‍රාග්ධන දීමනාව. හරිද? එතකොට මෙතන යම්කිසි වෙනසක් තියෙනවා. දැන් මම එන්නම් ඔයාලට මතකද අර ගානේ මම එක කොටසක් කතා කරන්න නැතුව ආව. මෙන්න මේ කොටස. මෙන්න මෙතනදී මම කිව්වා ගානේ අදාළ තැනට අහම මම පැහැදිලි කිරීම කරලා දෙන්නම් කියලා. දැන් අපි මේක කියවමු. බදු අරමුණ සඳහා වාර්ෂිකව 25%ක ප්‍රාග්ධන දීමනාවකට මෙම පිළිසකර කිරීමේ පිරිවැය සලකා බැලිය හැකි අතර සමාගමේ ගිණුම් කටයුතු සඳහා මෙය සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ. මම මුලින්ම මෙන්න මේ පාර්ට් එක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. සමාගමේ ගිණුම් කටයුතු සඳහා මෙය සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ. දැන් මට කියන්න බලන්න මේ සමාගමේ ගිණුම් කටයුතු සඳහා මේ යන්ත්‍රය ක්ෂය කරනවා නම් වාර්ෂිකව 100ට කීයක් ක්ෂය කරන්න ඕනද කියලා? සරල මාර්ග ක්‍රමයක ක්ෂය කරන්න තියෙන්නේ. කොහොමද අපි කරන්නේ? හරි මට කියන්නකෝ මේ යන්ත්‍රයේ වාර්ෂික ක්ෂය කීයද? වාර්ෂික ක්ෂය ප්‍රමාණය කීයද? කොහොමද අපි සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරන්නේ? අපි පිරිවැය ගන්නවා, පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් අගය. එතකොට එනවා අපිට ක්ෂය කළ හැකි අගය. ඒක බෙදනවා ඵලදායී ජීවකාලයේ. පැහැදිලිද? එතකොට එනවා අපිට වාර්ෂික ක්ෂය. ওই විදිහට අපිට ක්ෂය ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හොයාගන්න පුළුවන් ක්ෂය ප්‍රතිශතය. දැන් මෙතන ක්ෂය ප්‍රතිශතය කීයද කියලා අපිට දීලා නැහැනේ. හැබැයි අපිට ක්ෂය ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. කොහොමද? මේ බලන්න ගානේ කියලා තියෙනවා මෙම යන්ත්‍රය තව වර්ෂ 5ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරිද? මේ වර්ෂ 5 කියන එක අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ වර්ෂ 5 කියන එක ප්‍රතිශතයක් විදිහට ලිව්වොත් අපිට ඒක ගන්න පුළුවන් 120යි කියන. කොහොමද අපි ඒක ගත්තේ? 100 බෙදනවා 5න්. එතකොට එනවා අපිට 120යි කියන්නේ. එහෙනම් ගිණුම් කරන අරමුණෙන් මේ යන්ත්‍රය ක්ෂය කරනවා නම් අපේ වාර්ෂික ක්ෂය ප්‍රතිශතය වෙන්නේ 120යි. 120යි. හැබැයි ගාණ කියලා තියෙනවා බදු අරමුණ සඳහා මෙම යන්ත්‍රය 125ක ප්‍රාග්ධන දීමනාවකට සලකා බැලිය හැකි අතර මං කිව්වා බදුකරණයේදී අපි ක්ෂය වීම කියලා නෙමේ වචනය පාවිච්චි කරන්නේ ප්‍රාග්ධන දීමනාව කියලා. එහෙනම් සරලව ගත්තොත් මෙතනක් කියන්නේ ක්ෂය ගැන තමයි. හරිද? එතකොට වාර්ෂිකව 125යි. වාර්ෂිකව 125යි. දැකද වෙනස? පැහැදිලිද? තේරුණාද? හරි. අහන්නකෝ.
දැන් එහෙනම් මම ෂය ගලපන්න යන්නේ. ෂය ගලපනකොට මම මෙතනදී ෂය කියලා නෙමෙයි පාවිච්චි කරන්නේ වචනේ ප්‍රාග්ධන දීමනාව කියලා. අපි බදු අය කළ හැකි ලාභය ගණනය කරගන්නවා. ඒ ගණනය කරගන්නකොට මං කිව්වා සාමාන්‍යයෙන් අපි ලාභය ගණනය කරගන්නකොට නම් ආදායම් වලින් මුළු වියදම් ටික අඩු කරනවා. මෙතනදී ක්ෂය වීම හැර ඉතුරු ඔක්කොම වියදම් ටික අපි ගලපලා තින්නේ. එහෙනම් අපිට ගලපන්න ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රාග්ධන දීමනාව. ඒ කියන්නේ ක්ෂය වීම. ක්ෂය වීම කියන එක දැන් මම මෙතනදී පොඩ්ඩක් වචනේ වෙනස් කරලා ටිකක් වෙනස් විදිහට තමයි ගලපන්නේ. මෙතනදී මම පාවිච්චි කරන්නේ ප්‍රාග්ධන දීමනාව කියන එක. පැහැදිලිද? හරි. දැන් අහන්නකෝ. දැන් හොඳට අහන්න. මේ වෙනකන් කිව්ව ටික පැහැදිලිද? අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. තේරුනේ නැති තැනක් තියෙනවා නම් අහන්න. ඊගාවට මම මේ කියන්න යන දේ හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. පැහැදිලිද? දැන් අපි හොයාගන්න ඕනේ මේ වාර්ෂික ප්‍රාග්ධන දීමනාව කීයද කියලා. මොකද්ද අපි හොයාගන්න ඕනේ? වාර්ෂික ප්‍රාග්ධන දීමනාව. ඒ කියන්නේ සරලව ගත්තොත් වාර්ෂික ෂය. හැබැයි වාර්ෂික ෂය මූල්‍ය ගිණුම් කරන අරමුණින් නෙමෙයි බදු කටයුතු සඳහා වාර්ෂික ෂය. ඒකට අපි පාවිච්චි කරන වචනේ තමයි ප්‍රාග්ධන දීමනාව කියන්නේ. වාර්ෂික ප්‍රාග්ධන දීමනාව කීයද කියලා අපි හොයාගන්න ඕනේ. වාර්ෂික ප්‍රාග්ධන දීමනාව. ක්ෂය වගේම තමයි. හරිද? යන්ත්‍රයේ පිරිවැය අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ පිළිසකර කිරීමේ පිරිවැය රුපියල් මිලියන 65යි. ඒක තමයි අපිට ගාණ කියලා තියෙන්නේ බදු වරමුණු සඳහා 125ක් වාර්ෂික ප්‍රාග්ධන දීමනාවකට සලකා බලන්න පුළුවන් කියලා. එහෙනම් පිරිවැය විදිහට මම ගන්නවා රුපියල් මිලියන 65. ඒ කියන්නේ මෙතනදී දහස් වලින් ගත්තොත් 65000යි. 65000ට 125. මෙතනදී බදු අරමුණ සඳහා ප්‍රාග්ධන දීමනාව 125යිනේ. ඒ නිසා මම ගන්නේ 125 කියන එක. දැන් බලන්න 65000ට 125 කියන්නේ කීයද? වාර්ෂිකව 16250යි. ප්‍රාග්ධන දීමනාව වාර්ෂිකව 16250යි. හරිද? පැහැදිලිද? මං ගිහින් ඒක සටහන් කරනවා. පළවෙනි අවුරුද්දේ 16250යි වරහන් කරනවා. මොකද ඒක වියදම විදිහට අපිට අඩු කරන්න පුළුවන් ආදායමෙන්. ඒ නිසා දැන් අපි ලාභයෙන් ගණනය කරන්නේ. දෙවෙනි අවුරුද්දේ 16250යි. තුන්වෙනි අවුරුද්දේ 16250යි. හතරවෙනි අවුරුද්දේ 16250යි. පස්වෙනි අවුරුද්දේ නැත. ඇයි ඒ? ඇයි මම පස්වෙනි අවුරුද්දේ සටහන් කළේ නැත්තේ? හොඳට අහන්න. ගානේ අපිට දීලා තියෙන්නේ බදු අරමුණ සඳහා වාර්ෂික ප්‍රාග්ධන දීමනාව 125යි කියලා. ළමයි 125යි කියන්නේ 125යි කියන්නේ වර්ෂ වලින් ගත්තොත් වර්ෂ කීයක්ද? කීයක්ද? වර්ෂ 4යි. කොහොමද අපි ඒක ගත්තේ? 100 බෙදුවා 25න් එතකොට එන්නේ අපිට වර්ෂ 4යි. පැහැදිලිද? එහෙනම් ඔයාලා මේ ටික එකතුව ගත්තොත් මෙන්න මේ 16250 4 එකතුව ගත්තොත් ඔයාලට එන්නේ 65000යි. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ෂෙල් සඳහා සලකා බලලා ඉවරයි. අවුරුදු 4ක් යනකොට. පැහැදිලිද? ඒකයි මෙතනදී මම 4 වෙනි අවුරුද්දේ නැවැත්තුවේ. පැහැදිලිද? ඒ කියන්නේ බදු කටයුතු සඳහා මේ යන්ත්‍රය ෂෙල් කරන්නේ අවුරුදු 4ක් විදිහට තමයි අපි සලකා බලන්නේ. ගිණුම් කරන කටයුතු සඳහා අපි ගිණුම් කරන අරමුණෙන් සලකා බලනකොට ෂය වීම ගණනය කරනකොට අවුරුදු 5ක් ඵලදායී ජීව කාලය විදිහට ෂය වීම අඩු කළා. හැබැයි බදුකරණයේදී ටැක්සේෂන් වලදී අපි ඒක අවුරුදු 4ක් විදිහට තමයි සලකන්නේ. හරිද? මෙතන අවුරුදු 5යි, මෙතන අවුරුදු 4යි. පැහැදිලිද? අපි ෂය වීම ගණනය කරලා ෂය කළා නම් ඒ කියන්නේ ගිණුම් කරන අරමුණෙන් ෂය වීම සටහන් කළා නම් මේ අවුරුදු 5ටම එනවා. එතකොට එන්නේ 16250ක් නෙමෙයි ඊට වඩා වෙනස් ගන්න. හරිද? දැන් ඒක අපිට අදාළ නැහැ. හින්දා මම ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. හරි. අපි ප්‍රාග්ධන දීමනාව ගලපුවා. ඊගාවට තව එක දෙයක් තියෙනවා. ඔයාලට මතකද මම ෂය වීම වලට පෙර ලාභය ගණනය කරනකොට කිව්වා මේ පස්වෙනි අවුරුද්දේ මෙන්න මේ සුන්බුන් අගය කියන එක. මේ සුන්බුන් අගය කියන එක ගලපන්න එපා කියලා කිව්වා මතකද? පස්වෙනි අවුරුද්දේ
ෂෙයා වීම වලට පෙර ලාභය ගණනය කරනකොට මෙන්න මේ සුන්බුන් අගය ගලපන්න එපා කියලා මම ඔයාලට කිව්වනේ. හැබැයි දැන් අපි බදු අය කළ හැකි ලාභයට මෙන්න මේ සුන්බුන් අගය ගලපන්න ඕනේ. මොකද ඒක ආදායමක් ළමයි. අපේ කරණ යන්ත්‍රය කාට හරි ඒ ඉතුරු වෙච්ච කෑලි ටික විකුණලා අපිට ගන්න පුළුවන් ආදායමක්. ඒ නිසා අපි ඒක ගලපනවා. ඒක පස්වෙනි අවුරුද්දේ ආදායම. එතකොට මම මෙතන සටහන් කරනවා සුන්බුන් අගය. ඒක ගලපන්නේ මම පස්වෙනි අවුරුද්දේ. පස්වෙනි අවුරුද්දේ සුන්බුන් අගය තිබ්බා. ඒක ආදායමක් 5000යි. අන්න ඒකත් මම ගැලපුවා. පැහැදිලිද? සුන්බුන් අගය විකුණලා අපිට ගාණක් හොයාගන්න පුළුවන්. හරිද? ඒක අපේ සාමාන්‍ය ආදායමක් නෙමෙයිනේ. අපි බලාපොරොත්තු නොවුනට අපේ යන්ත්‍රය විකුණලා අපිට ඒ ඉතුරු වෙච්ච, ඒ කියන්නේ යන්ත්‍රයේ ඉතුරු වෙච්ච කොටස් ටික විකුණලා යම්කිසි ගාණක් හොයාගන්න පුළුවන්. හරිද? ඒක අපිට ආදායමක් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් සුන්බුන් අගය කලින් අවුරුදු වල නෑනේ, පස්වෙනි අවුරුද්දේ විතරයි තියෙන්නේ. පස්වෙනි අවුරුද්දේ ආදායමක් තියෙනවා. හරි. දැන් අපිට පුළුවන් බදු අය කළ හැකි ලාභය ගණනය කරගන්න. ෂෙයා වීම වලට පෙර ලාභය තියෙනවා පළවෙනි අවුරුද්ද 10750ක්. ඒකෙන් අඩු කරනවා අපි 16250ක්. එතකොට එනවා අපිට පිළිතුර 1450යි. 1450යි. පළවෙනි අවුරුද්ද බදු අය කළ හැකි ලාභය 1450යි. දෙවෙනි අවුරුද්දේත් අපි මේ විදිහටම ගණනය කරගමු. 47524න් අඩු කරනවා 16250. එතකොට එනවා අපිට පිළිතුර 31274යි. තුන්වෙනි අවුරුද්ද 72615න් අඩු කරනවා 16250ක්. එතකොට එනවා 56365යි. 56365යි. හතරවෙනි අවුරුද්ද 45927න් අඩු කරනවා 16250ක්. එතකොට එනවා අපිට පිළිතුර 29677ක්. ඊගාවට පස්වෙනි අවුරුද්දේ 38386ක් තියෙනවා. ෂෙයා වීම වලට පෙර ලාභය ප්‍රාග්ධන දීමනාවක් නැහැ. සුන්බුන් අගය තියෙනවා රුපියල් 5000ක්. ඒක අපි එකතු කරනවා. එතකොට එනවා අපිට පිළිතුර 43386ක්. හරිද? බලන්න ඔයාලටත් ඒ ගණන්වද ආවේ කියලා. හරි නේද? දැන් අපි ආදායම් බදු ගණනය කරමු. ආදායම් බදු ගාණේ අපිට කියලා තිබ්බා ආදායම් බදු ප්‍රතිශතය කීයද? 30%යි. වාර්ෂිකව 30%යි. එහෙනම් අපි ආදායම් බදු ගණනය කරමු. පළවෙනි අවුරුද්දේ 1450ට 30%ක් කියන්නේ 435යි. දෙවෙනි අවුරුද්දේ 31274ට 30%ක් කියන්නේ 9382.2යි. අපි ඒක දශම ස්ථාන නැතුව ගමු. 9382යි කියලා. තුන්වෙනි අවුරුද්දේ 56365ට 30%ක් කියන්නේ 16909.5යි කියලා එන්නේ. මම ඒක ගන්න 16909යි කියලා. ඊගවට හතරවෙනි අවුරුද්දේ 29677ක් තියෙනවා. ඒකට 130ක් කියන්නේ 8903.1යි. ඒක මම ගන්නවා 8903යි කියලා. ඊට පස්සේ පස්වෙනි අවුරුද්දේ 43386ක් තියෙනවා. ඒකට 130ක් කියන්නේ 13015.8යි. අපිට ඕනනම් ඒක වටයලා ගන්න පුළුවන් 13016යි කියලා. හරිද? ඔන්න එහෙනම් අපි ආදායම් බදු ගණනය කරගත්තා. ගාණේ අපිට කියලා තිබුණා මේ ආදායම් බදු එම වර්ෂය තුලදීම ගෙවනවා කියලා. එහෙනම් මේ හැම වර්ෂයකටම අදාළ ආදායම් බදු ප්‍රමාණය ඒ එකිනෙක වර්ෂයේ මුදල් ගලා යාම. එහෙනම් අපි ගිහින් මේක සටහන් කරගමු ගානේ. හරි. ඔන්න මම ආදායම් බදු සටහන් කරගත්තා working number 3. පළවෙනි අවුරුද්දේ නම් පස්වෙනි අවුරුද්ද වෙනකම් අපි ගණනය කරගත්ත ආදායම් බදු මම ඇවිල්ලා මෙතන ගානේ සටහන් කරගත්තා. ඒක ව්‍යාපාරයෙන් මුදල් පිටතට ගලාගෙන යාමක්. ඒ නිසා මම ඒක වරහන් කරලා ඍණාගයක් විදිහට පෙන්නුවා. හරිද? පැහැදිලිද? මේ වෙනකන් කතා කරපු ටික පැහැදිලිද?
මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. ඊගාවට දැන් අපි ගානේ කියලා තියෙන ඔක්කොම ටික සටහන් කරගෙනනේ තියෙන්නේ. මොකද අපිට මග ඇරුන්නේ නැහැ නේද? මේ වගේ ගානක් හදනකොට ෂුටක් අපහු බලන්න අපිට මග ඇරුණ මොනවා හරි තියෙනවද කියලා. නෑනේ මග ඇරුණ මුකුත් නැහැ. වාර්ෂික ප්‍රාග්ධන පිරිවැය 115යි. ඉස්සරහින් හරි. එහෙනම් අපි ගාන ඉස්සරහට හදාගෙන යමු. දැන් අපිට ගණනය කරගන්න පුළුවන් මේ එකිනෙක වර්ෂයන්ට අදාළ ශුද්ධ මුදල් ප්‍රවාහය. එකිනෙක වර්ෂයන්ට අදාළ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරගන්න පුළුවන්. බිංදුවවෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය තියෙනවා ඍණ 75000යි ඍණ 6000යි කියන්නේ ඒ දෙකේ එකතුව ඍණ 71000යි. බිංදුවවෙනි අවුරුද්දේ මුදල් ගලා යාම 71000යි. පළවෙනි අවුරුද්දේ 40000ට 40000න් අඩු කරනවා 9500යි 8000යි 4800යි 435යි. එතකොට එනවා අපිට පිළිතුර 17265යි. 17265යි. මේක මුදල් ගලා ඒමක්. මොකද අපිට ධනාවයක් නෙන්නේ. මේක මුදල් ගලා ඒමක්. පළවෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ගලා ඒම 17265යි. දෙවෙනි අවුරුද්දේ 64800න් අඩු කරනවා 9500යි 7776යි 9382යි. එතකොට එනවා අපිට පිළිතුර 38142යි. 38142යි. තුන්වෙනි අවුරුද්දේ 93312න් අඩු කරනවා 9500යි 11917යි 16909යි. එතකොට අපිට පිළිතුර එනවා 54989යි. 54986යි. හරිනේ. ඊගාවට හතරවෙනි අවුරුද්දේ ළමයි මෙතන මට පුංචි මගහැරීමක් වුණා නේද? මෙතන එන්නේ 54986 නෙමෙයි නේද? 93312යි 9500යි 11197යි 16909යි අඩු කළාම හරි. මෙතන එන්න ඕනේ 55706ක්. සෝරි මගේ මිස්ටේක් එකක් ඒක. තුන්වෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය එන්න ඕනේ 55706යි. නම් හරිනේ? 55706යි. හරි. ඊගොවට හතරවෙනි අවුරුද්දේ 62985න් අඩු කරනවා 9500යි 7558යි 8903යි. එතකොට අපිට පිළිතුර එනවා 37024යි. 37024යි. පස්වෙනි අවුරුද්දේ 5000ට එකතු කරනවා 6000 එකතු කරනවා 54416 අඩු කරනවා 9500යි 6530යි 13016යි. එතකොට එනවා අපිට පිළිතුර 36370යි. 36370යි. හරි. ඔන්න එහෙනම් අපි ශුද්ධ මුදල් ප්‍රවාහය හොයාගත්තා. වර්ෂ බිඳුවේ ඉඳන් වර්ෂ 5 වෙනකම්. දැන් අපිට පුළුවන් අපේ වට්ටම් සාධකය භාවිතා කරමින් මේ ශුද්ධ මුදල් ප්‍රවාහය වර්තමාන අගය ගණනය කරගන්න. මේ තියෙන ගාන අපිට දීලා තියෙනවා සමාගමේ වාර්ෂික ප්‍රාග්ධන පිරිවැය 115යි කියලා. එහෙනම් අපි ඩිස්කවුන්ටින් ෆැක්ට් එක හොයාගන්න ඕනේ 115 යටතේ. ඔයාලට එක්සෑම් එකේදී ඩිස්කවුන්ටින් ෆැක්ට් එක තියෙන ටේබල් එක හම්බ වෙනවා, බුක්ලට් එකක් හම්බ වෙනවා. ඔයාලට ඒකෙන් බලාගෙන ඩිස්කවුන්ටින් ෆැක්ට් එක හොයාගන්න පුළුවන්. දැන් මං ගාව බුක්ලට් එක නැහැ. ඒකට මම සොෆ්ට් කොපි එකක් යූස් කරනවා ඩිස්කවුන්ටින් ෆැක්ට් එක හොයාගන්න. මේ තියෙන ඩිස්කවුන්ටින් ෆැක්ටර් ටේබල් එක. ඒකේ 100ට 15 කියන ප්‍රතිශතය යටතේ
මේක ඉන්නේ 115 115 කියන ප්‍රතිශතය යටතේ වර්ෂ 1 ඉඳන් 5ට ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක තමයි අපි ගන්න ඕනේ. පළවෙනි අවුරුද්දේ 0.86996යි. අපි දන්නවා 0 වෙනි අවුරුද්දේ ඩිස්කවුන්ටින් ෆැක්ටර් එක 1යි. පළවෙනි අවුරුද්දේ 0.86996යි. 0.86996යි. දෙවැනි අවුරුද්දේ 0.7561යි. 0.7561යි. තුන්වෙනි අවුරුද්දේ 0.6575යි. 0.6575යි. හතරවෙනි අවුරුද්දේ 0.571යි. 5.7යි. පස්වෙනි අවුරුද්දේ 0.49යි. 0.49යි. හරි. ඔන්න එහෙනම් අපි ඩිස්කවුන්ටින් ෆැක්ටර් එකත් හොයාගත්තා. දැන් අපිට පුළුවන් මේ එකිනෙක වර්ෂවල ශුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය ගණනය කරගන්න. present value. 71000 වැඩි කරනවා. එකෙන් එතකොට එන්නේ අපිට 71000මයි. පළවෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය තියෙනවා 17265. ඒක වැඩි කරනවා 0.86996න්. එතකොට එනවා අපිට 15013.644යි කියලා. මම දශම ස්ථාන නැතුව ගන්නම් ගණනය කිරීම පහසු වෙන්න. 15014යි කියලා ගන්න වටේලා. හරිද? ඊගාවට දෙවැනි අවුරුද්දේ 38142ක් තියෙනවා. ඒක වැඩි කරනවා 0.7561න්. එතකොට එනවා අපිට පිළිතුර 28839.16662. මම දශම ස්ථාන අමතක කරලා ගත්තොත් 28839. ඊගාවට තුන්වෙනි අවුරුද්දේ 55706 වැඩි කරනවා 0.65575න්. එතකොට අපිට එනවා 36626.695. ඒක වටේලා ගත්තොත් 36627ක් කියලා අපිට ගන්න පුළුවන්. ඊගාවට හතරවෙනි අවුරුද්දේ 37024 වැඩි කරනවා 0.57118න්. එතකොට එනවා අපිට පිළිතුර 21170.322ක් අපිට ගන්න පුළුවන් 21170යි කියලා. ඊගාවට 36370 වැඩි කරනවා 0.499.72න්. එතකොට එනවා අපිට 16883.164ක්. 18883.164ක්. අපි ඒක ගන්නවා 18083යි කියලා. ඔන්න එහෙනම් අපි මේ එකිනෙක වර්ෂ වලට අදාළ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය ගණනය කරගත්තා. දැන් අපිට පුළුවන් NPV අගය ගණනය කරගන්න. අපි මොකද කරන්නේ? මේ වර්තමාන අගයන් ටික සුළු කරන. ඍණ 71000 තියෙනවා පළවෙනි අවුරුද්දේ. ඒකට ගලපනවා හරි අපිට තියෙන්නේ මේ ටික එකතුව ගන්න. පළවෙනි අවුරුද්දේ ඍණ 71000යි. ඒකට එකතු කරනවා ධන 15014යි. එකතු කිරීම 28839යි. එකතු කිරීම 36627යි. එකතු කිරීම 21170යි. 18083යි. එතකොට අපිට එනවා පිළිතුර 48733. net present value එක එනවා 48733යි. මේක ධනාගයක්. හරිද? ඒ කියන්නේ මේ 71000ට වඩා මෙන්න මේ
වර්ෂ 1 ඉඳන් 5 වෙනකන් මුදල් ප්‍රවාහයන්ගේ මේ එකතුව වැඩි. හරිද? එතකොට අපිට එනවා net present value එක 48733ක්. පැහැදිලිද? තේරුණාද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒකත් එක්ක අපි ගානේ A කොටස හදාගත්තා. ඊගාවට B කොටසෙන් අපෙන් අහන්නේ සමාගම විසින් පවතින යන්ත්‍රය පිළිසකර කළ යුතුද නැද්ද හඳුනාගෙන දක්වන්න. දැන් ඔන්න ඔය කියන තීරණය ගන්නනේ අපි මේ ගණනය කිරීම ඔක්කොම කළේ. එහෙනම් දැන් අපි අපේ රෙකමෙන්ඩේෂන් එක ලියන්න ඕනේ. NPV අගය ධන අගයක් බැවින් නැත්නම් අපිට ගන්න පුළුවන් NPV අගය ධන 48733ක් ජනිත කරන බැරි මෙම යන්ත්‍රය පිළිසකර කළ යුතුය කියලා අපේ රෙකමෙන්ඩේෂන් එක ලියන්න ඕනේ. කොහොමද අපි ලියන්නේ? අපේ මේ උත්තරේ ලියනකොට අත්‍යවශ්‍ය පොයින්ට්ස් කීපයක් තියෙනවා මම ඔයාලට කියලා දෙන්නම්. අනිවාර්යෙන් ඔයාලගේ ආන්සර් එකේ තියෙන්න ඕන පොයින්ට්ස් ටිකක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා කියන්න ඕනේ මේ යන්ත්‍රය මේ ආයෝජනය සිද්ධ කරන්න ඕනද නැද්ද කියලා. එහෙනම් ඔයාලගේ උත්තරේ අනිවාර්යෙන් මෙම යන්ත්‍රය පිළිසකර කළ යුතුය කියන පොයින්ට් එක ලියවිලා තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි ඔයාලා මෙන්ෂන් කරලා තියෙන්න ඕනේ මේ NPV අගය ධන අගයක් ගන්න බැවින් මේ ව්‍යාපෘතිය නැත්තම් මේ පිළිසකර කිරීම මූල්‍යමය වශයෙන් යෝග්‍ය වේ කියලා. හරිද? ඒකේ ඒ වචන වලින්ම නැති වුණාට ඒ අදහස දක්වලා තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි ඔයාලා මේකේ NPV අගය රුපියල් 1000 වලින් නම් එහෙමයි රුපියල් 1000 වලින් කියලා දාලා වරහන් ඇතුලේ 48733යි. එහෙම නැත්නම් ඔයාලට රුපියල් වලින්ම ලියන්නත් පුළුවන්. රුපියල් මිලියන 48.733යිනේ රුපියල් වලින් ලිව්වොත් මේකේ අගය එන්නේ. මේ විදිහට තමයි අපිට රුපියල් වලින් ලිව්වොත් අගය එන්නේ. මෙන්න මේ විදිහට NPV අගය මෙන්න මේ අගය ලබා දෙන බැවින් අපි මේ ව්‍යාපෘතිය පිළිගත යුතුය කියන එක පිළිතුර ලියලා තියෙන්න ඕනේ. පැහැදිලිද? නැතුව නිකම්ම මේක පිළිගත යුතුයි කියලා ලියලා හරියන්නේ නැහැ. මෙන්න මේ මං කිව්ව පොයින්ට්ස් තුන අනිවාර්යෙන් කියවිලා තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට තමයි අපිට මේ ගානට මේ සම්පූර්ණ ලකුණු දෙකම හම්බ වෙන්නේ. පැහැදිලිද? ඔක්කොම දේවල් ටික කරලා මේ නිකන් ගන්න තියෙන ලකුණු දෙක නැති කරගන්න එපා. ඒ නිසා ආන්සර් එක ලියනකොට හරියට සම්පූර්ණ ආන්සර් එක ලියන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඒකත් එක්ක මේ ගාන ඉවරයි. මේක හදාගත්තොත් ඔයාලට ලකුණු 15ක් හම්බ වෙනවා.